කාබන් කොළ තියද ඔයා මෙච්චර කල් ඔයාගේ බතික් නිර්මාණයට ඩ්‍රෝවින් පිටපත් කරේ. එහෙනම් බලන්න අද ඉඳන් ඔයා කාබන් කොළ තියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ පෙන්වන්න යන්නේ මිඩ්ලන්ඩ් බතික් ආයතනයේ අපි ඩ්‍රෝවින් පිටපත් කරන්න භාවිතා කරන ලයිට් බොක්ස් එක පිළිබඳව. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ ලයිට් බොක්ස් එකක් ඉතාමත්ම පහසුවෙන් ගෙදරදී හදාගන්න. ඔයාට පුළුවන් ලී රාමුවක් සකස් කරගෙන ඉවරලා මේක ඇතුළ කළු පාටින් ආවරණය කරලා ඒ ඇතුළට ඔයාට පුළුවන් මේ පෙන්නලා තියෙන විදිහට ලයිට් කිහිපයක් සවි කරගන්න. ඉතින් ඔයාට මේ රින් ලයිට් නැත්තම් ඔයාට පුළුවන් LED පටි කිහිපයක් උනත් සකස් කරගන්න. මේ තියෙන්නේ ඇතුල් පැත්ත අපි සකස් කරලා තියෙන විදිහ. ඒ වගේම තමයි මේ විදිහින් උඩට වීදුරුවක් අපි දාලා තියෙනවා. ඉතින් මේ වීදුරුව උඩ තියාගෙන තමයි අපි ඩ්‍රෝවින් එක ඇඳීම සිද්ධ කරන්නේ. ඉතින් මේ ඩ්‍රෝවින් එක අඳින්න ඉතාමත්ම පහසුයි. මම මේ වීඩියෝ එකෙන් ගේන්නම් ඔයාලට කොහොමද අපි ඩ්‍රෝවින් එක පිටපත් කරගන්නේ කියන එක පවා ඔයාලට පෙන්නන්නම් මේක කොච්චර පැහැදිලි වැඩක්ද කියලා. ඉතින් මේකේ අපිට වාසි ගොඩක් තියෙනවා මේ වගේ ලයිට් බොක්ස් එකක් භාවිතා කිරීම තුළින්. මොකද අපේ ඩ්‍රෝවින් ටික අපිට ඉතාමත්ම පරිස්සමින් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔය කට්ටිය දන්නවා කාබන් කොලයක් තියලා අපි අඳින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මේ කාබන් කොලේ උඩින් අපි තියෙන ඩ්‍රෝවින් එක ගොඩක් ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඩැමේජ් එක අපිට අවම කරගන්නට හැකියාවක් තියෙනවා මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා. ඉතින් මම පෙන්නන්නම් මම සූදානම් කරගෙන ඉන්න ඩ්‍රෝවින් එකක් මෙන්න මේ ලයිට් බොක්ස් එක භාවිතා කරලා කොහොමද නිවැරදි ආකාරයෙන් පිටපත් කරගන්නේ ඩ්‍රෝවින් එකට කිසිම හානියක් නොවන ආකාරයට නිවැරදිව පිටපත් කර ගැනීම කොහොමද සිද්ධ කරන්නේ කියලා. ඉතින් මම කුඩා ඩ්‍රෝවින් එකක් ලෑස්ති කරගත්තා මෙන්න මේ විදිහේ A4 කොලයකට ගැලපෙන විදිහ. ඉතින් මේ ලයිට් බොක්ස් එක සාමාන්‍යයෙන් අපි රින් ලයිට් 4ක් විතර භාවිතා කරන එකක්. ඉතින් මෙහිදී ඔයාලට කුඩා ආලෝක තත්ත්වයක් යටතේ මේක පැහැදිලි කරන්නට ඕනේ නිසා තමයි මම මෙන්න මේ විදිහට එක රින් ලයිට් එකක් පාවිච්චි කරලා මේක කරලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක තැන් දෙක තිබ්බහම වෙනස. ලයිට් එක නැති තැනදී කොහොමද A4 කොලේ පෙනුනේ සහ දැන් ලයිට් එක තිබ්බහම කොහොමද පෙනෙන්නේ කියන එක පිළිබඳව ඔයාට අවබෝධයක් හොඳට ලැබෙයි. දැන් අපි බලමු මේ කුඩින් රෙද්දක් තියලා කොහොමද අපිට මේක පිටපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ A4 කඩදාසිය වීදුරුව මත අලවනවා සෙලෝ ටේප් තියලා. ඊට පස්සේ තමයි රෙදි කෑල්ලක් උඩින් තියන්නේ. බලන්න මේක කොහොමද පැහැදිලිව ඔයාට මේ ඩ්‍රෝවින් එක යට A4 කොලේ තියෙන ඩ්‍රෝවින් එක ඉතාමත්ම පැහැදිලිව දැන් අපේ රෙද්ද මතු පිටින් පේන්නට ගන්නවා. ඉතින් අපිට කරන්නට තියෙන්නේ මෙන්න මේ විදිහේ ඩ්‍රෝවින් පෙන් එකක් භාවිතා කරලා අපිට අවශ්‍ය කරන ලයින් ටික මෙන්න මේ විදිහට ඉතාමත්ම පහසුවෙන් පිටපත් කරගන්න එක. ඉතින් මම මෙතනදී වීඩියෝ එක පොඩ්ඩක් ස්ප්‍රීඩ් කරනවා. මොකද මේ ඩ්‍රෝවින් එක අඳින විදිහ ඔය කට්ටියට පැහැදිලිව පේනවා ඇති කියලා හිතනවා මේ ස්ප්‍රීඩ් එක තුලදීත්. ඉතින් මෙන්න මේ විදිහට ඉතාමත්ම පහසුවෙන් අපිට මේක ඩ්‍රෝවින් එක ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙදි අපිට අපේ අර පෙර කිව්වා වගේම අපේ මුල් ඩ්‍රෝවින් එකට කිසිම හානියක් නොවන ආකාරයෙන් අපිට ඩ්‍රෝවින් ඇඳ ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙච්චර කල් බතික් වැඩපළවල් තුල මෙවැනි උපකරණ භාවිතා කිරීමක් සිද්ධ කරේ නැහැ. ඉතින් මිඩ්ලන්ඩ් බතික් විදිහට අපි ගොඩක් සිසුන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරා මෙන්න මේ විදිහේ ක්‍රමවේදයන් භාවිතා කරන්නට. ඉතින් ඒ ක්‍රමවේදයන් අපිත් ප්‍රායෝගිකව අපේ ආයතනය තුළ සිද්ධ කරන නිසා තමයි ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ වලින් අපිට මේ වගේ දේවල් දැනුම ඔයාලට ලබා දෙන්නට හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසන් ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. ඉතින් ඉතාමත්ම පහසුවෙන් අඩු කාලයක් තුළදී අපගේ මුල් නිර්මාණයට කිසිම හානියක් නොවන ආකාරයෙන් අපිට මෙම ඩ්‍රෝවින් එක පිටපත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් ඔය කාබන් කොළ භාවිතා කරගෙන මේ විදිහ ඩ්‍රෝවින් පිටපත් කිරීමක් සිද්ධ කරා නම් අද ඉඳන් ඔයාට ඒ වගේ දේවල් කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතාමත්ම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා ඔයාට මෙන්න මේ වගේ හොඳ ලයිට් බොක්ස් එකක් හදාගෙන මේ වගේ ගුණාත්මකතාවයෙන් යුතු ඩ්‍රෝවින් එකක් ඇඳ ගන්නට හැකියාව ලැබේවි.